මැච් එක බලන්න ආපු හැමෝටම ආයුබෝවන්. එකම ශ්‍රේෂ්ඨත්වයක් තුළ ජෙනරේෂන් 3ක විවිධ දක්ෂතාවන නිර්මාණ ශිල්පීන් රැලි ඇත කරපු ඉන්ඩස්ට්‍රි එකක් මේක. ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් පාර්ටිසිපේට් කරපු වින් කරපු රැල්ලක් වගේම ටැටූ ස්ටුඩියෝ බ්‍රෑන්ඩ් කරපු ලංකාවේ ටැටූ ස්ටුඩියෝ 30ක් ඇත කරපු රැල්ලක්. ඒ වගේම තමයි බොඩි මොඩිෆිකේෂන් දිව කපන උඩ එල්ලන රැල්ලක්. ඇස්පාට කළා කොණ්ඩේ ඩෙඩ් ලොක් කළා මුළු ලෝකෙ පදරට සුපිරි රැල්ලක්. ලංකාවටම ටැටූ වල ප්‍රයිස් කියලා ලංකාවේ සුපිරි වැඩ පෙන්නපු තවත් රැල්ලක්. නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා, ජපාන, ඩුබායි, මැලේසියා වල අපේ කොල්ලෝ සුපිරි වැඩ පෙන්නන රැල්ලක්. මේ වගේ විවිධ රැලි අතරේ ලෝකෙ තියෙන අලුත්ම අප්ඩේට් එකත් එක්ක ලංකාවේ ටැටූ ඉගෙන ගන්න ඉන්න නිර්මාණ ශිල්පීන්ට විධිමත් පුහුණුවක් එක්ක නිර්මාණ ශිල්පීන් අතරේ විශේෂ රැල්ලක් ඇති කරා. ඉන් කම්පිටිෂන්, වර්ක්ෂොප් ලංකාවේ ලොකු කැළඹිල්ලක් අස්සේ සිලෝන් ටැටූ කන්වෙන්ෂන් එක ආපෝසරයක් කරනවා මාර්තු මාසේ 21 22 නිගම්බෝල. ඉතින් මේ කම්පිටිෂන් එකට ඔයාලා සහභාගී වෙන්න ඕනේද? මේකේ මොකද්ද වෙන්න යන්නේ? ටැටූ කන්වෙන්ෂන් එක කියන්නේ තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ශේෂ්ත්‍රයේ පුරාවට ඉන්න දැවැන්තයින්, ප්‍රවීණයන්, සියලුම නිර්මාණ ශිල්පීන් එකතු වෙන තැනක්. ඉතින් දැනුම බෙදන තැනක්. මේ වගේ තැනකදී ශේෂ්ත්‍රය තුල හිටපු පරිණත මේ වෙනුවෙන් කට්ට කාපු මේ වෙනුවෙන් දරදී ඇදපු ඒ ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් ඇගීමට ලක් කරන්න ඕන තැනක් වගේම තමයි ශේෂ්ත්‍රයට අලුතෙන් සම්බන්ධ වෙන ඇකඩමික කෝස් එකක් කරපු හෝ එහෙම නැත්නම් තනියම ඉගෙන ගන්න ඕනම කෙනෙකුට දැනුම ගන්න, මොටිවේෂන් එක ගන්න, ඒ නිදහසේ එක එක ප්ලැට්ෆෝම් වල ඉගෙන ගන්න තියෙන අවස්ථාව ඇති කරන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ කන්වෙන්ෂන් එකක් කියන්නේ. එහෙම නැත්නම් ශේෂ්ත්‍රය තුල අලුත් අප්ඩේට් එකත් එක්ක ලොකු පිපිරීමක් ඇති කරලා ලංකාව ඇතුලේ ප්‍රවීණයන්ටත් තටු අකුල ගන්න පුළුවන් වෙන විදිහේ දැවැන්ත විප්ලවයක් ලංකාවේ වෙන්න පුළුවන්. ඉතින් මේ ටැටූ ආර්ට් එක කියලා කියන්නේ පළපුරුදු ආටිස්ට් කෙනෙක් වුණත් සතියක් දෙකක් තුනක් වැඩ කරේ නැත්නම් එහෙම එයාගේ දක්ෂතාව ස්කිල් එක අඩු වෙන්න පුළුවන්. ආපෞසරයක් ඒ ස්කිල් එක වැඩි කර ගන්න ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. ඒ වගේ සියුම් ආර්ට් එකක් තමයි මේ ටැටූ ආර්ට් එක කියලා කියන්නේ. ඉතින් ශ්‍රේෂ්ඨය තුළට එන විවිධ දක්ෂතා තියෙන විවිධ තැන් වලින් කෝස් එක කරපු නිර්මාණ ශිල්පීන් ටැටූ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ක්ලයන්ට්ලා මේ හැම කෙනාටම ඇවිල්ලා බලන්න, මොටිවේට් වෙන්න, දක්ෂයන් එක්ක එයාලගේ දැනුම ෂෙයා කරගන්න පුළුවන් තැනක් වෙන්න ඕන මේක. එහෙම නැතුව නිර්මාණ ශිල්පීන් විවේචනය කරන ඒ වගේම තමයි අපහසුතාවයට පත් කරන තැනක් වුණොත් එහෙම මේ කන්වෙන්ෂන් එක එන්න දෙපාරක් හිතනවා නිර්මාණ ශිල්පියෙක්. ඉතින් ඔයා ටැටූ නිර්මාණ ශාස්ත්‍රය තුළ කුමන මට්ටමක හිටියත් අනිවාර්යයෙන්ම කොතනින් ඉගෙන ගත්තත් ආධුනිකයෙක් වුණත් ආධුනිකයන් විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. අනිවාර්යයෙන්ම මේ කන්වෙන්ෂන් එකට සහභාගී වෙන්න. මොකද මම අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් කියන්නේ ටැටූ නිර්මාණ ශිල්පියෙක් බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ, නැගිටීමක් වෙන්නේ, ලොකු දැනුමක් අරගෙන නැගිටීමක් ඇති වෙන්නේ මේ වගේ කන්වෙන්ෂන් වලින්. ඉතින් දුර වැඩි කියලා එහෙම නැත්නම්